Hello Namai, welcome to my YouTube channel. මේක නම් හදිස්සියේ කරපු වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ මම අන්තිමට වීඩියෝ එකක් දෙන්න දවස් 6කට කලින් සාමාන්‍යයෙන් ඉතින් මේ channel එකක් අලුතෙන්ම හදපු කෙනෙක් නම් ඉක්මනට වීඩියෝ දානවනේ. මම දැම්මෙම නෑ. ඊට පස්සේ මේ ළඟදී ගිහින් බලද්දි මේ vlog එක shoot කරපු දවසේ නිකමට ගිහින් බලද්දි subscribers එකක් වැඩි වෙලා ඊට පස්සේ මේ ආයෙත් හිතුණා ඉක්මනට වීඩියෝ එකක් මේවා කරලා දාන්නම් කියලා. මොකද මේ අනිත් එක මං එදා වැඩට ගිහින් කාමරේ තස් ගන්න නැතුව. දැන් කාමරේ මම තස් ගන්න තියෙන එක ඒ ටිකත් එක්කම මේ vlog එක දාන්නම් කියලා ඉක්මනට ඒ වැඩේ කරවුවා. තව දෙයක් කියන්න ඕනේ. මේ මම subscribe කරන්න කියන්නේ නැතුවම ඔයාලා subscribe කරලා තියෙන ඉතින් මේ ලොකු ගාණක් නැති වුණත් දැනට ඒ චූටි ගාණට අනේ හරියම ගොඩක් ස්තුතියි. මොකද මම කියන්නේ නැතුව මගෙත් එක එකතු වෙන පිරිසකට මම කැමතියි. ඉතින් background එකෙන් මේ voice over කරද්දී ඇහෙන ශබ්ද ගණන් ගන්න එපා. අපේ කතේ බඩු පැටියෙක් ගෙනත් එයත් එක්ක එයාව මේ හොරකම් කරගෙන ඉන්න ඒ සද්ද තමයි ඇහෙන්නේ. ඉතින් මං ඉක්මනටම ඇඳ හදාගත්තා. මේ මම ඇඟ හොදගෙන ඇවිත් හිටියේ. ඊට පස්සේ තමයි ඇඳ හදාගත්තේ. ඔය මොන හොද හිටියේ නෑ. මේ ඉතින් ඇඳ හදාගෙන හදාගත්තා ඉතින්. ඇඳ හදාගෙන වල මම කොණ්ඩේ පතාගත්තා. මේ මට තියෙන්නේ කර්ලි hair එක. ඒක හරියටම ඇත්තටම මම මේන්ටේන් කරනවා මදි වගේ. යම් කිසි වෙනා වැඩි. අගේස් එහෙම දැන් මම හිතන් ඉන්නේ අපි ආර ස්කින් කෙයාර් කරනවානේ හරියට. ඒ කියන්නේ ක්‍රීම් එක හරිය අපේ හරියට ගන්නවා. කොණ්ඩේට කරනවා අඩුයි. ඉතින් කොණ්ඩේ හිතලම කරනවා කියලා හිතාගත්තා. ඒ ඉතින් එහෙම කරන්න කමන්නේ අපි කරලා බලමු. මේ කර්ල් එක සෙට් කරගන්න කර්ල් ජෙල් එකක් හරි මොකක් හරි මේ hair mask එකක් හරි ගන්න හිතන්නේ බලමු. දැන් ඔය මම පෙන්නන්නේ මොන හොද නැහැ කියලා. මං කිව්වා ඇඟ හොදගත්තට මම මොන හොදගත්තේ නැහැ කියලා. ඔය කියන්නේ ඇස්සට ටිකක් අලු ගතිය වැඩියෙන් තිබ්බ දැන් අඩුයි. එහෙනම් මං දත් නැතලා මොන හොදගෙන එන්නම්. මම මේ face wash එක ගත්තේ නිකන් හම්බෙන් නිකන් පාවිච්චි කරලා බලන්න. ඒක හැබැයි හරි cool අනේ. හරි මම මොන හොදන් ආවා. මම ඔය අත පෙන්නනනේ එන ටික. ඔය අවුරුද්දේ හිමිහි දුවලා සෙල්ලම් කරලා අර මේවා කරලා මේ කඩ වෙලා ඉතින්. ඔයාලට මම මේ වොයිස් කරද්දී ඇහෙනවද දන්නේ අපේ කතේ කෑ ගහනවා. එයාව නාවනවා. ඉතින් එයා හයින් කෑ ගහනවා. හරි ඊට පස්සේ ස්කින් කෙයාර් ඔය ක්‍රීම් ගාලා මේ මොනවාද මං හිට අඳින්න තියෙන යුනිෆෝම් එක අයින් කරා. යුනිෆෝම් නම් ඇත්තටම මට කලින් දවසේ අයින් කරලා තියෙන එක ලේසි. මොකද මේ පහුවදා උදේට නැගිටලා නාන්න ඕනේ කාමරයස් කරන්න දෙන ඒවා එහෙම කරද්දී අර වෙලාව නෑ. ඉක්මනට යනවා හරියට ඒ පැය දෙක ඉක්මනට යනවා. හරි කොහොමද ඉතින් ඔයාලගේ අවුරුදු දවස් ගෙවුනේ ඔයාලා මොනවද කරේ කියලා කැමතිලා කමෙන්ට් කරන්න. ආයෙ වැඩට යන්න පටන් ගත්තද කොහොමද? මේ යුනිෆෝම් එක තියෙන හින්දා මේ අර අපි අලුතෙන් ගන්න ඇඳෙන්නෙම නැත්තර. මේක තමයි අපි යුනිෆෝම් එක. මොකද මේ දවස් 6 මිති යුනිෆෝම් එකනේ ඇඳගෙන යන්නේ. මම මේ ප්ලෑන් කරන්නේ හෙට කරන්න තියෙන ඒවා ලොකුවට මේ to do list එකක් හදන්නේ. එහෙනම් ලොකුවට දේවල් දාන්නේ නැහැ. මේ
නැගිටින්න පුළුවන්කම නේවා. එහෙම පොඩි පොඩි දේවල් තමයි ඉතින් ප්ලෑන් කරන්නේ. මම ඔය මේ පඩි ගන්න කලින් පඩියත් ඉතින් පොඩ්ඩක් ප්ලෑන් කරනවා. හැබැයි ඒකට ලේසි. අපි ඒකට වෙන් කරවුවාම සල්ලි අපිට ආය මේ අනවශ්‍ය විදිහට වියදම් කරගන්න ඕනේ නෑනේ. මං ආසම නැති දේ තමයි මේ වොයිස් ඕවර් කරන එක. ඇයි දෙයනේ මම වොයිස් ඕවර් එකක් කරන්න ගත්තාම තමයි මේ මුළු ගමකටම කෑ ගහන්න එන්නේ. ඇත්තටම අපේ ගෙවල් මේ පා වෙනවා එතකොට. ගෙදර ඉන්න අය කෑ ගහන්නේ ඒ විදිහට මොකක් හරි එකක් වෙන්නේ ඒ විදිහට. ගෙදර සත්තු කෑ ගහන්නේ ඒ විදිහට. තව එකක් මම ගත්ත අවුරුද්දට ගත්ත ඇඳුම් පෙන්නන්න එක වීඩියෝ එකකින් වෙනම ඒක අර සරින් සරේ පෙන්වුවට හරියන්නේ නෑනේ. තාම අවුරුදු වුණාට අවුරුදු මාසෙ වුණ නෑනේ හින්දා ඒක ගින්න මේ වෙසක් එන්න කලින් මම ඔක ප්ලෑන් කරලා ඉතින් නිදාගත්තා. එහෙම තමයි ඉතින් වැඩට යන දවස්වලට ඉතින් හවසට එච්චර ලොකු දේවල් කරන්න විදිහක් නෑනේ. ගෙදර ආවිල්ලා මේ 4 ආවම ගෙදර එද්දි 7 වෙනවා. අර නිකන් 9-10 වෙනවා නිකම්ම තේරෙන්නේ නෑ. ඉතින් එච්චර තමයි ඉතින් කරන්නේ. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න බයි.